කොණ්ඩේ යනවද? අපි බලමු කොහොමද නවත්ත ගන්න කියලා. අද කතා කරන්නේ ඒ ගැන. මම වෛද්‍ය ප්‍රසාද් කොටිතුවක්කු. ඔබ සියලු දෙනාම පිළිගන්නවා ඉතාමත්ම සාදරයෙන් අපේ YouTube channel එකට Health Aid LK. ඉතින් අපි අද කතා කරන්නේ මේ කොණ්ඩේ අනේක වළක්වා ගන්නේ කොහොමද කියන කාරණාව. මේ කාරණාවට යන්න කලින් අපි මුලින්ම බලමු කොණ්ඩය සාමාන්‍යයෙන් හැදෙන්නේ කොහොමද කියලා. කොණ්ඩේ වර්ධනය වෙන්න කොණ්ඩේ හැදෙන්න සාමාන්‍යයෙන් පියවරවල් 3ක් තියෙනවා. එහෙම නැත්නම් පේසස් 3ක් තියෙනවා. ඉතින් මුලින්ම අපි බලමු මේ පේසස් 3 මොකක්ද කියලා. මුලින්ම තියෙන්නේ අපි ඇනජන් පේස් කියලා කියනවා. ඇනජන් පේස් කියලා කියන්නේ එහෙම නැත්නම් growth pace කියලා කියනවා. මේක තමයි සාමාන්‍යයෙන් කොණ්ඩය වර්ධනය වෙන කාල සීමාව. ඊළඟට කැටජන් පේස් කියන එක. කැටජන් පේස් කියන එකේදී අපි අදහස් කරන්නේ කොණ්ඩේ වර්ධනය වෙන සීමාවේ ඉඳලා අනිත් ඊළඟට තියෙන අවස්ථාව රෙස්ටිං පේස් එකට පරිවර්තනය වෙන කාල සීමාව. ඒක තමයි කැටජන් පේස් කියලා කියන්නේ. කැටජන් පේස් එක සාමාන්‍යයෙන් සති 3ක් විතර ප්‍රමාණයක්, 2ක් 3ක් ප්‍රමාණයක් තියෙනවා. ඇනජන් පේස් එක තමයි දීර්ඝම කාල සීමාව. ඒක සාමාන්‍යයෙන් අවුරුදු 2ක් 6ක් විතර ප්‍රමාණයක් තියෙනවා. ඉතින් කැටජන් පේස් එකෙන් පස්සේ ඊට පස්සේ තමයි එන්නේ ටෙලජන් පේස් කියන එක. ටෙලජන් පේස් කියලා කියන්නේ රෙස්ටිං පීරියඩ් එක. එහෙම නැත්නම් ෂෙඩින් පේස් එක කියලාත් අපි ඒකට කියනවා. ෂෙඩින් කියලා කියන්නේ කොණ්ඩේ සාමාන්‍යයෙන් යන කාරණාව වෙන්නේ මෙන්න මේ කාල සීමාවෙදි තමයි. ඕක තමයි සාමාන්‍යයෙන් අපේ කොණ්ඩේ වර්ධනය වෙන විදිය. ඉතින් ඔය කියන අවස්ථාවල යම් යම් සිදුවීම් නිසා තමයි අපේ කොණ්ඩය අසාමාන්‍ය විදියට යන එක වෙන්නේ. ඉතින් අපි බලමු ප්‍රධාන ඊළඟට අපි දැනගන්න ඕන දේ තමයි ප්‍රධාන හේතු කාරණා මොනවද මේ කොණ්ඩේ යන්න කියලා. ඉතින් අපි එකින් එක බලමු. ප්‍රධානම දේ තමයි අපි කියන ජෙනටික් කෝස් කියලා. ජෙනටික් කියලා කියන්නේ අපේ පරම්පරාවට පැවතෙන තත්ත්වය. ඒකෙදි අපේ ගොඩක් වෙලාවට අපේ තාත්තට නැත්නම් අම්මට ඒ කොණ්ඩේ යන ප්‍රශ්නේ තිබුණා නම් එතකොට අපිටත් එන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේකෙදි අපි මේල් ඇන්ඩ් ෆීමේල් ඒ කියන්නේ පිරිමි සහ ගැහැණු අයගේ විශේෂ පැටර්න් එකකට සාමාන්‍යයෙන් මේක වෙනවා. පිරිමි අය ගැන ගොඩක් වෙලාවට කොණ්ඩේ තියෙන සාම ප්‍රදේශයේ උඩ මුදුනෙන් තට්ටේ පෑදීම කියලා අපි කියනවා. ඒ වගේ තත්ත්වයක් එනවා. කාන්තාවන්ගේ නම් සාමාන්‍යයෙන් එහෙම ඒ වගේ එක තැනක් විතරක් එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කොණ්ඩේ ගොඩක් වෙලාවට යනවා. ඊළඟට අනිත් මොනවද? තවත් අපි වැදගත් කාරණා. අපේ ඇඟේ තියෙන හෝමෝනමය වෙනස්කම්. හෝමෝනමය වෙනස්කම්. ගොඩක් වෙලාවට කාන්තාවගේ නම් ගර්භණී කාල සීමාව. එහෙම නැත්නම් අපි කියනවා මෙනපෝස්. එහෙම නැත්නම් ආර්තවා භාවය සිදුවෙන කාල සීමාව. මේ කාල සීමාවේදී ගොඩක් වෙලාවට අපේ ශරීරයේ හෝමෝන වෙනස්කම් නිසා කොණ්ඩය යන්න පුළුවන්. ඊට අමතරව තයිරොයිඩ් හෝමෝන. හරිම වැදගත් හෝමෝනයක් මේ කොණ්ඩේ වර්ධනය සඳහා. කොණ්ඩේ යෑම තීරණය වීම සඳහා. ඉතින් තයිරොයිඩ් හෝමෝන අඩුවීම වුණත් වැඩිවීම වුණත් අපේ කොණ්ඩය ගැලවිලා යන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව තමයි අපි කියනවා පොලිසිස්ටික් ඕවරියන් සින්ඩ්‍රෝම් කියන එක. PCOS කියන එක. මේකෙදී ගොඩක් වෙලාවට ඩිම්බ කෝෂවල යම් සිස්ට් වර්ගයක් එහෙම නැත්නම් වතුර ගෙඩි බිබිලි වර්ගයක් වගේ හැදිලා අපේ ඇඟේ ඒකත් එක්ක අපේ ඇඟේ හෝමෝන අසමතුලිතතාවයක් එනවා. එතකොට එහෙම ආවමත් අපේ මේ කොණ්ඩේ යන්න පුළුවන්. ඔබ මේ වීඩියෝ එක අවසානයේ දක්වාම රැඳී සිටින්න මම ඔබට මේ වීඩියෝ එක අවසානයේ ඉතාමත්ම වැදගත් වෙන අමතර තොරතුරක් එක්ස්ට්‍රා ටිප් එකක් දෙන්න. වීඩියෝ එක අවසානයේ දක්වාම ඔබ රැඳී සිටින්න. ඊළඟට කාරණාව තමයි මෙඩිකල් කන්ඩිෂන්ස්. එහෙම නැත්නම් වෛද්‍යමය තත්ත්ව. මොනවද මේ වෛද්‍යමය තත්ත්ව කියලා කියන්නේ? අපි එක තත්ත්වයක් කියනවා. ඒක අර තට්ටේ පෑදෙන කොටසක් වශයෙන් තට්ටේ පෑදෙන එක ඇලොපේසියා ඒරියාටා කියලා අපි කියනවා. එතකොට මේක ඇති වෙන්නේ ඔටෝ ඉමුන් තත්ත්වයක්. එහෙම නැත්නම් අපේ ශරීරයේම ඇති වෙන ප්‍රතිශක්තිකරණ තත්ත්වයේ වෙනසක් නිසා හෙයා පොලිකල්ස් එහෙම නැත්නම් කොණ්ඩේ ගස්වල මුල් වලට විරුද්ධව ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා අපේ ශරීරය තුලින්ම. එතකොට ඒ නිසා කොණ්ඩේ ඉවත් වෙලා යනවා. තවත් මොනවද? ඒ වගේ තියෙන මෙඩිකල් කන්ඩිෂන්ස්. ඊට අමතරව ස්කැල්ප් එක කියලා කියන්නේ අපි මේ කොණ්ඩේ වැවිලා තියෙන හිස් කබල වටා තියෙන සම කොටස. එතකොට ඒ කොටසේ යම් ආසාදනයක් තියෙනවා නම් එහෙම නැත්නම් ආසාත්මිකතාවයක් තියෙනවා. එතකොටත් කොණ්ඩය යන්න පුළුවන්. ඉතින් මොනවද අපි ඉස්හොරි කියලා කියනවා. ඒ වගේ තත්ත්ව නිසාත් එතකොට මේ වගේ කොණ්ඩේ යන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව තව මොනවද කොණ්ඩේ යන්න පුළුවන් වෙන හේතු කාරණා? ආතතිය.
ඊළඟ තමයි ආතතිය. ආතතිය සාමාන්‍යයෙන් ෆිසිකල් ස්ට්‍රෙස් කියලා කියන වෙන්නත් පුළුවන්, ඉමෝෂනල් ස්ට්‍රෙස් වෙන්නත් පුළුවන්. ඒතර ආතතිය නිසා අපේ කොණ්ඩේ ගොඩක් වෙලාවට වැටෙනවා. කොණ්ඩේ යනවා. එතකොට ඊට අමතරව තවත් දෙයක් තමයි අපිට මොනවා හරි ඔපරේෂන් එකක් කරලා තියෙනවා නම් එහෙම නැත්නම් මොනවා හරි අපිට තුවාලයක් හරි මොනවා හරි දිගට දීර්ඝ කාලීනව අපේ රෝගී තත්ත්වයක් තියෙනවා. ඒතර අපි නිතරම නිරන්තරයෙන් අපි ඒක ගැන හිත ඉන්නවා. හිත ඉන්නකොට ඒක නිසාත් අපිට ස්ට්‍රෙස් එක ඇති වෙලා ආතතිය නිසා අපේ කොණ්ඩේ යන්න පුළුවන්කම තියෙනවා. එතකොට තවත් මොනවද අපේ කොණ්ඩේ යන්න පුළුවන් හේතු කාරණා වෙන සාධක. ඊළඟ දේ තමයි වැදගත්ම කාරණාව එක අපේ ශරීරයේ තියෙන විටමින් වර්ග සහ ප්‍රෝටීන් වල ඌනතාවයන්. මේ කොණ්ඩේ හොඳට කොණ්ඩේ වර්ධනය වෙන්න නම් අනිවාර්යෙන් අපිට හොඳ ප්‍රෝටීන් සැපයුමක් තියෙන්න ඕන. ඊට පස්සේ විටමින් වර්ග. මොනවද මේ විටමින් වර්ග? විටමින් B අපි බයෝටින් කියලා කියනවා B7 කියන විටමින්. ඊට අමතරව විටමින් D ඊට අමතරව යකඩ එහෙම නැත්නම් අපි අයන් කියලා කියනවා. මේ සියලුම කාරණා අපේ කොණ්ඩේ වර්ධනයට අත්‍යවශ්‍ය වෙනවා. D විටමින් එතකොට අයන් වගේ කාරණා. එතකොට ඊළඟට අනිත් මොකද්ද අපිට වැදගත් කාරණාව කොණ්ඩේ යන ප්‍රධාන හේතුවක් වෙන. අපි ගන්න සමහර ඖෂධ වර්ග. විවිධ රෝගී තත්ත්වයන් වලට අපි ගන්න ඖෂධ වර්ග තියෙනවා. විශේෂයෙන්ම මානසික රෝගාබාධ වලට ගන්න ඇන්ටි ડિප්‍රෙසන් කියන ඖෂධ. ඒ කියන්නේ ડિප්‍රෙෂන් එහෙම නැත්නම් මානසික ආතතිය කියන රෝගී තත්ත්වයට ගන්න ඖෂධ වර්ග ගොඩක් වෙලාවට කොණ්ඩේ යන්න හේතු කාරණාවක් වෙනවා. ඊට අමතරව ලේ තුනී වෙන ගන්න ඖෂධ වර්ග. මොනවද ඒ? හෙපරින් එහෙම නැත්නම් වෝෆරින් කියන වගේ ඖෂධ වර්ග වලට කොණ්ඩේ යන්න පුළුවන්. ඊට අමතරව තවත් මොනවද ඒ වගේ අපි පාවිච්චි කරන ඖෂධ? රුධිර පීඩනය අඩු කරන්න පාවිච්චි කරන කැප්ටොපිල්, එනරපිල් වගේ ඖෂධ. එහෙම නැත්නම් ප්‍රොපනෝල් වගේ ඖෂධ. මේ ඖෂධ නිසාත් කොණ්ඩේ යෑම වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි තව මොනවද අපි දැනුවත් වෙන්න ඕන කාරණා. එතකොට අනිත් දේ තමයි කොණ්ඩේට අපි සලකන විදිහ. ඒකත් වැදගත්. ගොඩක් වෙලාවට අපි ටයිට් හෙයාර් ස්ටයිල්, ටයිට් ගොඩක් තද කරලා දාන හෙයාර් ස්ටයිල් දැම්මොත් කොණ්ඩේ ඉක්මනට යන්න පුළුවන්. ඊළඟට ගොඩක් අනවශ්‍ය විදිහට අපි කොණ්ඩේ හීට් කරොත් යම් ස්ටයිල් දාන්න. එතකොටත් කොණ්ඩේ යාමට ඒක ප්‍රධාන හේතුවක් වෙනවා. ඊළඟට අපි යොදන සමහර කෙමිකල් වර්ග. සමහර කොණ්ඩ මෝස්තර දාන්න කොණ්ඩේ එක විදිහට හැඩයට හදාගන්න අපි යොදන කෙමිකල්ස් වර්ග. මේ කෙමිකල්ස් නිසාත් ප්‍රධාන හේතුවක් වෙනවා කොණ්ඩේ යන්න. එතකොට අපි දැන් දන්නවා ගොඩක් හේතු කාරණා කොණ්ඩේ යන්න වෙන්න පුළුවන් මොනවද මේ හේතු කාරණා කියන එක. අපි ඊළඟට වැදගත්ම දේ තමයි ඊළඟට අපි බලමු කොණ්ඩේ යන එක නවත්ත ගන්න නම් අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියන කාරණාව. එතකොට මේ ප්‍රතිකාර ක්‍රම ගැන අපි සැලකිලිමත් වීමේදී වැදගත්ම දේවල් තමයි අපිට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. අපි කොණ්ඩේට හෙයාර් ස්ටයිල් දානකොට ඒ වගේ දේවල් කරනකොට අනිවාර්යයෙන් මතක තියාගන්න ඕන කාරණාව තමයි ගොඩක් ටයිට් විදිහේ හෙයාර් ස්ටයිල් අපි දාන්න හොඳ නැහැ. ඊළඟට අනවශ්‍ය විදිහට කොණ්ඩේ රත් කිරීමට භාජනය කරන්න නැත්නම් හීට් කරන්න හොඳ නැහැ. ඒකම ගොඩක් සැර කෙමිකල් වර්ග කියලා අපි කියනවා. ඒ කෙමිකල් වර්ග ගොඩක් කොණ්ඩේට අපි යොදා ගන්න හොඳ නැහැ. ඊට පස්සේ ඊළඟට අනිත් අපිට වැදගත් අපිට පහසුවෙන් කරන්න පුළුවන් දේ මොකද්ද? අපි ඉස්සෙල්ලා කතා කරා අපිට ප්‍රෝටීන් සහ විටමින් ඌනතා නිසා මේක වෙන්න පුළුවන් කියලා. එහෙනම් අපිට ඒව නිවැරදි කරගන්න පුළුවන්. ඒක හරිය පහසු දෙයක්. අපිට ප්‍රෝටීන් සමතුලිත ආහාර වේලක් අපි ගන්නවා නම් සමතුලිත ආහාර වේලක් ගැන අපි හිතනවා අපිට ප්‍රෝටීන් ඌනතාවයට හොඳ ප්‍රතිකාරයක් අපිට කරගන්න පුළුවන්. ඊට අමතරව විටමින් වර්ග. අපි දන්නවා දැන් මේකට උමනාන විටමින් වර්ග මොනවද කියලා. විටමින් D තියෙන ඒවා කෑම වර්ග. ඊට අමතරව විටමින් B7 එහෙම නැත්නම් බයෝටින් තියෙන කෑම වර්ග. ඊට අමතරව විටමින් E තියෙන කෑම වර්ග. මේ කියන දේවල් අපේ ආහාරයට අපිට එකතු කරගන්න පුළුවන්. එතකොට අපි මේ විටමින් වර්ග ටික අපිට මේ විදිහට ලබා ගන්න පුළුවන්. එතකොට අර අපිට විටමින් ඌනතාවය නිසා සහ ප්‍රෝටීන් ඌනතාවය නිසා ඇතිවන තත්ත්වය මඟ හරගන්න පුළුවන්. ඊට අමතරව අනිත් මොකද්ද තවත් වැදගත් කාරණාව. අපේ තියෙන රෝගී තත්ත්වය අපි නිවැරදි කරගන්න ඕන. උදාහරණයක් විදිහට තයිරොක්සින් ඌනතාවය නිසා වැනි තත්ත්වයක් තියෙනවා නම් ඒකට අනිවාර්යෙන් ප්‍රතිකාර ගන්න පුළුවන්. ඒ ප්‍රතිකාර අරගෙන එතකොට අපි තයිරොක්සින් ඌනතාවය නැති කරගන්න ඕන. වැඩි නම් අඩු කරගන්න ඕන, අඩු නම් වැඩි කරගන්න ඕන. ඒක වෛද්‍ය ප්‍රතිකාර මත අපිට කරගන්න පුළුවන්. ඊළඟට එතකොට අපි කියවනේ PC පොලිසිස්ටික් ඕවරියන් ඩිසීස් කියන තත්ත්වය. එතකොට පොලිසිස්ටික් ඕවරියන් ඩිසීස් කියන තත්ත්වයටත් අපිට ප්‍රසව හා නාඩි විශේෂඥ වෛද්‍යවරයෙක් හම් වෙලා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රතිකාර ලබා ගන්නකොට ඉබේටම අපේ කොණ්ඩේ යන එකත් නතර වෙනවා. එතකොට මේ විදිහට අපිට මේ තියෙන මෙඩිකල් කන්ඩිෂන්ස් එහෙම නැත්නම් වෛද්‍ය මේ තත්ත්ව නිවැරදි කරගන්න පුළුවන් වෙනවා. එතකොට අපි ඔය ගැන විශේෂයෙන් අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඊට අමතරව කාරණාව තමයි අපේ ජීවන රටාව අපි වෙනස් කරගන්න ඕන. අපි කිව්ව ස්ට්‍රෙස් එක නිසා එහෙම නැත්නම් ආතතිය තත්ත්ව නිසා කොණ්ඩේ යන එක වෙන්න පුළුවන් කියලා. එහෙනම් අපි කරන්න ඕන ආතතිය නැති වෙන විදිහේ වැඩ කරන්න ඕන. අපිට මොනවද කරන්න පුළුවන් දේවල්? අපිට ව්‍යායාම ඊට අමතරව භාවනා ක්‍රම මේ වගේ දේවල් අපිට යොදා ගන්න පුළුවන් ආතතිය තත්ත්වය නැති කරගන්න. එතකොට ඒකත් අපිට
ඉතාමත්ම වැදගත් වෙන තත්ත්වයක්. ඔව්. වැදගත්ම කාරණාව තමයි මේ ඖෂධ වර්ග වලින් අපිට පුළුවන් කොණ්ඩේ යන එක නවත්ත ගන්න. නමුත් මේ ඖෂධ වර්ග අපි හිතුමතේ ගන්නේ නැහැ. අනිවාර්යෙන් වෛද්‍ය නිර්දේශයක් එක්ක පමණයි අපිට මේ වගේ ඖෂධ වර්ග ගන්න ඕන. එතකොට මොනවද අපිට ගන්න පුළුවන් වෙන ඖෂධ වර්ග? එකක් තමයි මිනොක්සිඩිල් කියන ඖෂධය. කොයිස්ටරොයිඩ් ඉන්ජෙක්ෂන්ස් තියෙනවා. කෝටිකොයිස්ටරොයිඩ් ඉන්ජෙක්ෂන් අපිට ගන්න පුළුවන් මේ කොණ්ඩේ යෑම වළක්ව ගන්න. හැබැයි මේ හැම දෙයක්ම අපිට ගන්න පුළුවන් වෙන්නේ වෛද්‍ය උපදෙසක් අනුව පමණයි. ඊට පස්සේ ඊළඟට අනිත් නවීන ප්‍රතිකාර ක්‍රම ගැන අපි කතා කිරීමේදී නවීන තාක්ෂණයත් එක්ක අපිට පාවිච්චි කරන ප්‍රතිකාර ක්‍රමයක් තමයි ප්ලේට්ලට් රිච් ප්ලාස්මා තෙරපි කියලා අපි කියන්නේ. ප්ලේට්ලට් රිච් ප්ලාස්මා තෙරපි කියලා කියන්නේ රුධිරය කොටසක් ලබාගෙන ඒ රුධිර පට්ටිකා ප්‍රමාණය වැඩිපුර තියෙන රුධිර ප්ලාස්මා කොටසක් අරගෙන එම ප්ලාස්මා කොටස මගින් ප්‍රතිකාර කරනවා. එතකොට රුධිර පට්ටිකාවල තියෙන growth factors මගින් ඔබගේ හිසකෙස් වර්ධනය වීම උත්තේජනය වෙනවා. ඊට අමතරව අපිට තවත් තියෙන ඒ වගේ ක්‍රමයක් තමයි low level laser therapy කියලා කියන එක. එතකොට මේකෙදි කරන්නේ ලේසර් ප්‍රතිකාර මගින් ලේසර් කිරණ මගින් hair follicles එහෙම නැත්නම් කොණ්ඩ ගස්වල තියෙන මුල් කොටස් උත්තේජනය කරනවා ඒක වර්ධනය වෙන්න. ඒක තමයි low level laser therapy කියලා කියන්නේ. ඊට අමතරව නවීනතම ක්‍රමයක් තමයි hair transplant surgery කියලා අපි කියන්නේ. මේකෙදි අපි කරන්නේ ශල්‍ය කර්මයක් මගින් කොණ්ඩය නැවත සිටුවීමක් තමයි කරන්නේ. ඒක අපි hair transplant surgery කියලා කියනවා. මේවා තමයි අපිට නවීන වශයෙන් ලබා දෙන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රම ඔබ දැනුවත් විය යුතුයි. අද වීඩියෝ එකේදී මම ඔබට කිව්වා අවසානයේ මම ඉතාමත් වැදගත් දෙයක් කියනවා කියලා. ඒක තමයි මම කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ කොණ්ඩේ ඩයි කරන එක සම්බන්ධයෙන්. කොණ්ඩේ ඩයි කරන එකේදී අපි පාවිච්චි කරන hair dye වර්ග ගොඩක් වෙලාවට අපිට ඇලර්ජික් වෙන්න. එහෙම නැත්නම් අසාත්මික වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් ගොඩක් වෙලාවට ඒක අපිට හිතන්න බෑ ඒකේ සීමාව මොකක්ද කියලා. එන්න පුළුවන් රෝගී ලක්ෂණ තමයි ගොඩක් ස්කැල්ප් එක නැත්නම් හිස් කබලේ තියෙන සම ප්‍රදේශයේ කසන්න ගන්න පුළුවන්, දැවිල්ල ඇති වෙන්න පුළුවන්, රතු වෙන්න පුළුවන්. ඒ ප්‍රදේශය ඉදිමිලා වතුර වගේ ගලන්න පුළුවන්. එතකොට කසන්න පුළුවන්. එහෙම නැත්නම් මූණ, ඇස් බැම මේවා ඉදිමෙන්න පුළුවන්. මේ වගේ රෝග ලක්ෂණ අසාත්මිකතාවයක් ඇති වුණොත් ඩයි වලින් එන්න පුළුවන්. එතකොට ඒක නිසා අපි වැදගත්ම තමයි දැනගන්න ඕන දේ අපිට කරන්න පුළුවන් ටෙස්ට් එකක් තියෙනවා. අපි ඒක තමයි කියන්නේ පැච් ටෙස්ට් කියලා කියන්නේ. ඒ පැච් ටෙස්ට් කියන එක අපි කොහොමද කරන්නේ? මේකදී අපිට පුළුවන් ඒ ඩයි වර්ගය නිෂ්පාදකයාගේ උපදෙස් පරිදි අපි මිශ්‍ර කරගෙන ඒකෙන් සුළු ප්‍රමාණයක් පොඩි ප්‍රමාණයක් කන පිටුපස ආලේප කරනවා. එහෙම නැත්නම් වැලමිටේ ඇතුල් පැත්තේ අපිට ආලේප කරන්න පුළුවන්. ආලේප කළා අපි පැය 24 සිට 48 දක්වා කාල සීමාවක් නිරීක්ෂණය කරනවා මොකද වෙන්නේ කියලා. එතකොට එම ස්ථාන රතු වීමක් හෝ එහෙම නැත්නම් ඉදිමීමක් හෝ කසන ගතියක් හෝ ඇති වුණොත් අපි ඒ ඩයි එක පාවිච්චි කරන්නේ නැහැ. අනිත් වැදගත්ම කාරණාව තමයි ඩයි වර්ගයක් පාවිච්චි කිරීමේදීම ඩයි එක සැරයක් ඔබට අසාත්මික වුණොත් නැත්නම් එක සැරයක් ඇලර්ජික් වුණොත් නැවත වාරයක් එම ඩයි වර්ගය පාවිච්චි කරන්න එපා. ඉතින් මෙන්න මේ කරුණු ටික තමයි මට අද දවසේ ඔබ දැනුවත් කිරීමට අවශ්‍ය වුණේ. ඉතින් මේ ඉදිරියටත් අපි මේ වගේ සෞඛ්‍ය දැනුවත් කිරීම ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔබට කරන්න පුළුවන් දේ තමයි අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ අපි ඊළඟ වීඩියෝ එකක් හැදීමේදී මොනවද අපි ඔබට දැනුවත් කරන්න අවශ්‍ය මාතෘකා කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මතක තියාගන්න අපේ YouTube channel එක Health Aid LK YouTube channel එක මේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. subscribe කරලා bell icon එක click කරගෙනම යන්න. එතකොට අපි නැවත වීඩියෝ එකක් ඉදිරිපත් කළාම ඔබට පුළුවන් ඒ වීඩියෝ එක ඔබ වෙත ගෙන්වා ගන්න. ඉතින් ස්තුතියි සියලු දෙනාටම.